අදත් සියුමන්සල දෛනික විද්‍යත් සල්ලාපයට ඔබ හැමදෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අද විශේෂයෙන් හඳුනා දිය යුතු කෙනෙක් නෙමෙයි අපේ සම්පත්දායකයන්න්. මේ හැම දවසකම අපට සැප සන්දාවක් ආරම්භ වෙන්නේ එතුමාගේ යෝග වැඩසටහන සම්බන්ධයෙන්. අපි ඒ ගැන අපි කවුරුත් දන්නා නිසා ඍජුවම ආරාධනා කරන්න කැමති මේ අවස්ථාවේදී අපේ අද සම්පත්දායකයන් වන සංස්ථා විද්‍යත් සල්ලාපේ සම්පත්දායකයන් වන ලීලානන්ද වික්‍රමාරච්චි යෝගිතුමන්ට අද උත්මාගේ විස්තුම කරු පැත්ති කිරීම අපව දැනුවත් කිරීමේ කාර්යය සිදු කරන්න කියලා ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේදී ආරාධනා කර සිටිනවා. ආයුබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපේ සීහුම්වන්සල අල්ලාහේ අද සඳ දවසේ එකතු වෙනවා. විශේෂයෙන්ම ප්‍රියන්ත ඡායාරත්න මහත්මයාට මෙතෙන්ට මේ මොහොතේ සම්බන්ධ වෙලා සියලුම කල්යාණ මිත්‍රවරුන්ගෙන් අවසරයි. මම එහෙනම් ගුරු මන්ත්‍ර සජ්ජායනා කරලා අද වැඩසටහන ආරම්භ කරන්න. गुरुर् ब्रह्मा गुरुर्विष्णु गुरुर्देवो महेश्वरः गुरु साक्षात् परं ब्रह्मा तस्मै श्री गुरवे नमः। ओम सहना भवतु सहनौ भुनक्तु सह वीर्यं करवावहै तेजस्विनावधीतमस्तु मा विद्विषावहै। ओम शांति शांति शांति. हरि ओम. හොඳයි. එහෙනම් අද දවසේ අපේ කතා බහදී අද මම විශේෂ මාතෘකාවක් තෝරගත්තා. ඇත්තට මේකදී මම ලැබපු අත්දැකීමක් ගැන තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක විශේෂයෙන්ම යෝග ශාස්ත්‍රයේදී අපි පෙර දවසේ කතා කරා ප්‍රධාන කරුණු පහක්. ඒක අර ඉංග්‍රීසියෙන් කියනවා proper exercise, proper breathing, proper diet, proper relaxation and proper thinking and meditation කියලා කරුණු පහ. ඒකේ පස්වෙනි එක proper thinking and meditation කියලා විශේෂයෙන්ම යෝග වේදාන්ත දර්ශනවල එහෙම නැත්නම් ඉගැන්වීම් වල කතා බහ කරනවා. ඉතින් මම ওই මදුරායි වල ශිවානන්ද ආශ්‍රමයකට එහි මේ සතියකට සැරයක් මාසයකට සැරයක් ඉන්නත් එක්ක විවිධ තැන් බලන්න යනවා. අපි රාමේශ්වරම් ඒ වගේම ස්වාමි ශිවානන්දගේ ගම ඉන්න පච්චමඩේ කියලා එහි ඔය වගේ තැන් ගණනාවක මම ගිහින් තියෙනවා. ඒ අනාතරතුර එක අවස්ථාවක් මට ලැබුණා යන්න තමිල්නාඩු ප්‍රාන්තයේම එය හඳුන්වනවා කොඩයි කැනල් කියලා. කොඩයි කැනල්. මේ කොඩයි කැනල් කියන ප්‍රදේශය ලංකාවේ නුවර එළිය පරිසරයට කඳු සහ සීතල පරිසරයට බොහෝ සමානකම් තියෙන ප්‍රදේශයක්. ඉතින් මේ ප්‍රදේශය ඉංග්‍රීසි විසින් මේ සකස් කරපු කෝපි වගාවට ඒ වගේ දේවල් වලට සකස් කරපු ප්‍රදේශයක්. ඉතින් එක සැරයක් මම ගිහුවාම එහි එක තැනක් තියෙනවා සායි ආශ්‍රමය, සායි ටෙම්පල් එකක්. ඒ වගේම තව කොඩි කැනල් වලට ආසන්න පෙරුමාල් මලේ කියන තැන එතන හඳතියසක ඉතලා තියෙනවා එක භාවනා මධ්‍යස්ථානයක්. ඒකේ නම බෝධි සෙන්ටර් කියලා. බෝධි සෙන්ටර් කියලා. ඉතින් මේ සෙන් භාවනා මධ්‍යස්ථාන. ඉතින් මම මේ වෙනකොට මේ සෙන් භාවනා මධ්‍යස්ථානේ වාර 6ක් නතර වෙලා ඉඳලා තියෙනවා. එහි තියෙන වැඩසටහන් වලට නම් කරනවා සසෙන් කියලා. සසෙන්
මිනිසසන් කියලා හඳුන්වනවා. ඉතින් මම මේ වැඩසටහන් කීපයකටම සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා. මම අද දවසේ කැමති ඔබත් එක්ක කතා බහ කරන්නේ සෙන් භාවනා මධ්‍යස්ථානයේ අර මම මුලින් කියපු අපේ proper thinking and meditation භාවනාව සහ යෝග නිවැරදි මනස මෙහෙයීම කියන කාරණාව සම්බන්ධව කරුණක් කතා කරන්න විශේෂයෙන් සෙන් ධර්මයක් එක්ක. ඇත්තටම දැන් මේ කන දෙමළ භාෂාව කතා කරන ජනතාවක් ඉන්න ප්‍රදේශයක්. ඒ ප්‍රදේශය ලොකු කෝපි වතු කොක්කෝ ප්‍රයාස් වතු තියෙන ඒ වගේම කිරිගාවැන්න තියෙන ප්‍රදේශයක්. එතකොට මේ ප්‍රදේශයේ ඉන්නවා මේ දෙමළ භාෂාව කතා කරන හින්දු අය. හින්දු ආගම අදහන. මේ පල්ලි කෝවිල් එහෙම තියෙනවා. ඒ වගේම තව පිරිසක් ඉන්නවා අර බ්‍රිතාන්‍යයන් මේ යටත් කරගෙන ඉඳලා යම් ප්‍රමාණයක් ඉන්නවා දෙමළ භාෂාව කතා කරන ඉතුරු අය. කතෝලික ක්‍රිස්තියානි ඒ වගේ අය. ඉතින් මේ සෙන් මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන පෙරුමාල් මලේ කියන තැනේ අඟුපියස්සට ඒ වගේ තියෙන කෝපි ප්‍රයාස් ආදී වගා. ඉතින් මේ තන සෙන් මෙඩිටේෂන් සෙන්ටර් එක හදලා තියෙන්නේ පිටුණු පූජකතුමයි. සාධක එතුමා තාම ඉන්නවා. එතුමා තමයි මේක ආරම්භ කළා තියෙන්නේ. එතකොට මේ පරිසරය දෙමළ භාෂාව කතා කරන හින්දු පිටුණු අය ඉන්න තැනක බෞද්ධ මධ්‍යස්ථානයක් සෙන් මධ්‍යස්ථානයක් පිටුණු පූජකතුමෙක් විසින් නිර්මාණය කළා තියෙනවා. ඉතින් ඒ තව පූජකතුමෙක් ඉන්නවා පියතුමෙක් ආද සිරිල් කියලා. මේ දෙපළ විසින් තමයි මේ ආයතනය පවත්වාගෙන යන තව පිරිසක් මූලික වශයෙන් මේ දෙන්න. ඉතින් මේ දැන් පාද ප්‍රධාන පියතුමත් මගින් පාද අමාසාමි කියලා. ඒ පාද අමාසාමිට දැන් වයස අවුරුදු 80කට වැඩි. අතරක් වගේ වයස. ඉතින් එතුමා ගොඩාක් කිසිම දහම දාර්ශනික දේවල් හින්දු දහම කියන දේවල් රමණ මහරිෂි කියන දේවල් එතුමා කියන කළ මේ අත්දැකීම් ලැබලා මේ සෙන් ධර්මයේ පිළිබඳව එතුමා ජපානයේ ඉගෙනගෙන අභ්‍යාස කරලා ඒ කියන්නේ ආසල් ගුරුකුල සෙන් ගුරුකුල වල එතුමා ඒ මාස්ටර් කෙනෙක් සෙන් මාස්ටර් කෙනෙක් විදිහට මේ මධ්‍යස්ථානයේ වැඩ කටයුතු කරගෙන යනවා. එතුමා පොත් කීපයක සෙන් ධර්මයේ පිළිබඳව ලියලා තියෙනවා. ඉතින් මෙහි ක්‍රියාත්මක වන සෙන් ධර්මයේ සෙන් භාවනා පිළිබඳ මම කැමති අද මගේ අත්දැකීම් ටිකක් ඔබ සමග බෙදා හදා ගන්න. ඉතින් ඇත්තටම මේ සෙන් ධර්මය මම හිතන්නේ මෙතනින් අපේ සිල් වෙනාටම යම් අදහසක් ඇති. ඒකට බෞද්ධ පදනමක් මත ගොඩනැගිච්ච තව එක දැනුම් පද්ධතිය. ඒකට මේ සෙන් ධර්මයේ ජපානයේ තමයි සෙන් කියන වචනේ ගන්නවා වෙන්නේ. ඉතින් අපි දන්නවා ගෞතම බුදුන් වහන්සේ ධර්ම දේශනා කරාට පස්සේ ධර්මයේ ව්‍යාප්ත වෙලා ගියා ලෝක පුරාම. විශේෂයෙන්ම කියන ಭಾರತයේ වර්තමාන පාකිස්තාන ප්‍රදේශය, නේපාලය, භූතානය, ටිබෙටය, ඊට පස්සේ මියන්මාරය, ජපානය, කොරියාව, තායිලන්තය, චීනය, ජපානය දක්වා මේ විදිහට ව්‍යාප්ත කලා. ඉතින් ලංකාවේ ඒ විදිහටම තියෙනවා. ඒකට මේ විදිලාගිය බෞද්ධ දැනුම් පද්ධතිය පසු කාලීනව අපි හඳුනා ගන්නවා මහායාන තේරවාද කියලා. ඒක තවත් අපිට හඳුනා ගන්න පුළුවන් ඔය තන්ත්‍රයානය කියලා මේ ටිබෙටේ පදනම් කරගත්ත බෞද්ධ තන්ත්‍රයානය. ඒක මිලරේපා ගම්බෝ පානරෝ ආව ආදිවාසී ගුරුකුල විශේෂයෙන් ටිබෙටේ මුල් කරගෙන ගොඩනගෙනවා. ඒ අපි හඳුන්වනවා තාන්ත්‍රික බෞද්ධ බුදුදහම කියලා. ඒත් එක්කම තේරවාද සම්ප්‍රදායත් ලංකාව බුරුමිය මියන්මාර වගේ රටවල් තියෙනවා.
ඒකට චීනේ පැත්තට ගියපුවාම ඔය බෝධිධර්ම හාමුදුරුවෝ බුදුදහම චීනෙට අරන් ගියපුවාම චීනෙන් ජපානයට ගියා. ඒ අප මහායාන විද්‍යට හඳුන්වනවා. ඉතින් ලෝකේ එක සංදිස්ථානයක් වෙනවා. ඒ සංදිස්ථානයේ තමයි 1900 මුල් කාල සීමාවේදී තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ වලදී World Religion Parliament කියලා එකක්. ඒකට ඒ ගොඩාක් දැනුම් පද්ධති කියන හින්දු යෝග හින්දු ඊට පස්සේ මහායාන සෙන් ධර්ම බෞද්ධ තේරවාද ධර්ම කියන ලොකු කතා බහක් වගේ ඇති. ඒකදී අපේ රටේ තේරවාද සම්ප්‍රදාය වෙනුවෙන් අනගාരിക ධර්මපාලතුමා ඒ වගේම යෝග සම්බන්ධයෙන් දේශනේ පවත්වන ස්වාමී විවේකානන්දතුමා ඒ වගේම සෙන් ධර්මයේ පිළිබඳව දේශනා පවත්වන්නේ ඊ.ඩී. සුසුකි කියන පඬිවරයා. එතුමා පිළිබඳ මේ පොත් ඉංග්‍රීසි භාෂාවෙන් ගොඩාක් ලියලා තියෙන එතුමා පඬිවරේ. ඉතින් මේ ලෝකයේ සෙන් ධර්මය ව්‍යාප්ත වෙන්න ඒක සංදිස්ථානයක් වුණා සෙන් ධර්ම. ඉතින් කොහොම හරි මේ සෙන් ධර්මය ව්‍යාප්ත වෙලා ජපානයේ ඒකේ තියෙන ගුරුකුල ලින්චි රින්සයි ඉන්න ගුරුකුල ඒ විදිහට. එතකොට මේ සෙන් භාවනා මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වෙන පුහුණු වෙන වැඩපිළිවෙලක් තියෙනවා. ක්‍රියාත්මක වැඩපිළිවෙල. එහි බොහොම සිද්ධාත් ඡායාරූප කීපයකින් මම මේක ආරම්භ කරන්න කැමතියි. මේක මේ ජපාන් ක්‍රමයට අදපු චිත්‍ර කීපයක්. එහි අදී කහමාර දෙකේ වගේ පින්තූර අදපු චිත්‍ර ටිකක් තියෙනවා. මම මේ චිත්‍ර ටික ඡායාරූප අරගෙන ආවා. ඒත් මම මේ පිළිවෙල පොඩි ලිපියක් ලියුවා. 10ක 12ක විතර A4 size. එතකොට මේ චිත්‍ර දෙක මම හිතන්නේ ඔබට පේනවා. ඒක විදිහට ගත්තාම එතකොට මෙන්න මේ පළවෙනි චිත්‍රය. ඒකට මේක කියන්නේ අපේ මනස කොහොමද අපි හඳුනාගන්නේ? තව විදිහට කියනවා මේ මම හඳුනාගන්නේ කොහොමද? අප හඳුනාගන්නේ කොහොමද? එතකොට මේ සෙන් ධර්මයේදී මේ අභ්‍යාස කරනකොට පුහුණු කරනකොට ඉස්සරහා මේ තමා හඳුනාගන්න කියලා කියන්නේ. තමා හඳුනාගන්නේ වැඩපිළිවෙලක් තමයි යන්නේ. එතකොට මේක කියනවා පළවෙනි චිත්‍රෙදි පෙන්නනවා මේ විදිහට මෙතන පැහැදිලි ඇති පළවෙනි චිත්‍රෙදි පෙන්නනවා යම් පුද්ගලයෙක් කැලේකට යනවා. කැලේකට යනකොට ඔහුට එතකොට ඒ කැලේ අනියෙන් ඔහු ඉන්නවා. මේ ඉන්නකොට ඔන්න අපිට තමා හඳුනා ගන්න පළවෙනි එක හුදකලාව. තමා සංගිනකොට ඒ දේවල්ම තමයි. අන්න එහෙම ඉන්නකොට මේ දෙවෙනි චිත්‍ර පෙන්වන එකක් තමයි කුංචි අඩිපාරක් වෙන්න. දෙවෙනි චිත්‍රය. අඩිපාරක්. ඒ කියන්නේ අපේ මනස අපිට පුංචිට හඳුනා ගන්න පුළුවන් යමක්. අඩිපාරක් ඉන්නේ තමයි හඳුනා ගන්න. මේ අඩිපාර හඳුනාගත්තට පස්සේ විපරම් කරාට පස්සේ මේ අඩිපාර දිගේ පුද්ගලයා යනකොට මේ චිත්‍ර පෙන්වනවා තුන්වෙනි එක 3-4 චිත්‍ර දෙක. එතකොට ඔන්න අපිට පේන්න පටන් ගන්නවා ගවයේ කොටසක්. එනකේ මනස අපිට පේන්න පටන් පොඩි කොටස. ඒ කියන්නේ තමන්ගේ මනස අපිට ඔන්න හඳුනා ගන්න පුළුවන්. හුදකලාවේ ඉන්නකොට තමන්ගේ මනස හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි ඔන්න මනස. එතකොට අපේ මනස කියලා කියන්නේ මුලින්ම හරියට
කැලේ ඉන්න අපි කියන කුළු හරකෙක් වගේ. කුළු හරකෙක් වගේ අපට ඔන්න හඳුනා ගන්න අපේ මනස. මේ මනස දැන් ඔන්න අපි අඩිපාරේ යනකොට පේනවා කවුද කුළු හරකා. කුළු හරක පේනවා. ඒතකොට මේ කුළු හරකා දැක්කට පස්සේ අපිට ඊළඟට මේ කුළු හරක අල්ලගන්න කියන්නේ. එතන අපේ මනස අල්ලගන්න. ඒතකොට මේ කුළු හරක අල්ලගන්න හොඳම විදිහට මේ චිත්‍ර පෙන්නනවා අපිට. ඔබට පැහැදිලි වෙන චිත්‍රය. කුළු හරක අල්ලගන්න කියලා කියන්නේ නාස්නමු දාලා. අයත් නාස්නමු දාලා අල්ලගත්තම ගාවේ පහසුයි අපිට හසුරුවා ගන්න. එහෙම නැත්නම් අපි ගාවේගේ අන් දෙකෙන් හරි කකුල් වලින් හරි එහෙම අල්ලගත්තොත් ඒක අපහසුයි අපිට. ඉතින් මේ හතරවෙනි පියවරේදී කියන අපි මේ මනස අල්ලගන්න. මනස අල්ලගන්න. ඒ මනස අල්ලගත්තට පස්සේ අපිට පහසු අපේ මනස ඊපස් අපිට ඕන විදිහට අරගෙන පහසු මනස හඳුනාගත්තාම ඒකට මේ පස්වෙනි චිත්‍රය පෙන්නනවා. පහ හය චිත්‍ර දෙක. එතකොට මේ පස්වෙනි චිත්‍රයේදී අපිට පෙන්නනවා දැන් මේ ගවයා ඉස්සලගෙන ගවයා අල්ලගත්තා. දාලා ඊට පස්සේ පුළුවන් අපට අපි ඉස්සරහින් යනවා. ඒ කියන්නේ ඉස්සරහින් යනවා පිටුපස්සේ මනස තියෙනවා. ඒ කියන්නේ ඔන්න යම් පාලනයකට අපි ගන්න පුළුවන් අපේ මනස. පාලනයකට ගන්න. ඊට පස්සේ දැන් පිටුපස්සෙන් තමයි මනස එන්නේ. ඉදිරියෙන් තමයි පුද්ගලයා යන්නේ. එනකොට තවදුරටත් අපිට මේ මනස අපට නතු කරගත්තට පස්සේ අපිට තියෙන මෙහෙම චිත්‍රයක්. චිත්‍රයක් වෙයි. මේ විදිහේ චිත්‍රයක් අපිට බලා ගන්න පුළුවන්. මම හිතන්නේ මේ චිත්‍රය තියෙනවා. ඒතර මේක කියන්නේ අපි දැන් මනස මත ඉඳගෙන අපට යන්න පුළුවන්. ඉතල මේක බලාව කරන මොනවත් හඳුනා ගන්න බෑ. අපිට යන්තම් අදිපාරක් වේම කිසිදු ඊපස් අපිට පේන්න පටන් ගන්නවා තවේ කින කුළු හරකෙක්. ඒ කුළු හරක අල්ලා ගන්නවා නාස්නනුව දාලා. ඒ නාස්නනුවෙන් ඉස්සරහට යනවා ඊට පස්සේ මනස. ඊට පස්සේ මේ හයවෙනි පියවර දෙන්නේ. ඔන්න අපිට ගන්න පුළුවන් මේ ගවයා මත නැගලා දැන් පුද්ගලයා යනවා. මනස එහෙම අල්ලාගත්ත කෙනෙකුට පුළුවන් ඒ මත නැගලා යන්න. එහෙම ගියාට පස්සේ මේ චිත්‍රය පෙන්නනවා. මේ චිත්‍රය ගියා. සහ මේ සෞමක්. ගියක් සහ සෞමක්. එතකොට ඒ පුද්ගලයාට පුළුවන් යම් දේවල් ගොඩනගා ගන්න. මනස පාවිච්චි කරන්න. ඒක අල්ලගන්න මනස දෙන්න පුළුවන්.
පොහොයක් හදාගන්න ඊට පස්සේ සෝබහ දහමත් එක්ක ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ පින්තූරෙ පෙන්නනවා සම්පූර්ණ හිස් රවුමක්. ඊට පස්සේ මේ සෝබහ දහම තේරුම් ගන්න පුළුවන් පුද්ගලයාට. මනස මේ විදිහට හඳුනා ගන්න. සෝබහ දහම තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පෙන්නනවා මේ චිත්‍රයේදී මේක හරියට ගස් කොළන් තියෙනවා, කුරුල්ලු ඉගිලෙනවා. එතකොට මේ සබහාදහමේ විඥාන රසාවන් ඔබට මනාව පේන පුද්ගලයාට මනස ගොඩනගාගත් පුද්ගලයාට ඒකේ අන්තර් සම්බන්ධතාවයන් මනාව වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ මේ චිත්‍ර දෙකක් අවසන් චිත්‍ර දෙක මේ විදිහට පේනවා. මේක ඔන්න එහෙම තේරුම් ගත්ත පුද්ගලයා කොහොම නිදහස් බැඳීම් වලින් තොරව සබහාදහමේ රටාවන් දිහා බලාගෙන ඉන්න පුළුවන්. අන්න එහෙම කෙනෙක් අවසාන චිත්‍රෙදී මේ චිත්‍රෙ පෙන්නනවා. ඔහු යනවා ඊට පස්සේ නගරේ. නගරෙට ගිහිල්ලා අනිත් අයට මඟ පෙන්නනවා. ජීවිතය පිළිබඳ ලෝකෙ පිළිබඳ. ඉතින් මේක තමයි සෙන් ධර්මයේ තියෙන අපේ මනස හඳුනාගෙන තමා හඳුනාගෙන ඒ ප්‍රයෝජන ගන්න තියෙන ක්‍රම වේදේ දක්වලා තියෙන ආරූප ඉතින් මේ අපේ මනස නිවැරදිව මෙහෙවීම කියන කාරණාව හොඳ උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මේ සෙන් ධර්මයේ තියෙන භාවනා. එහෙම නැත්නම් සසෙන් කියලා කියනවා. ඒක සෙන් කියන එකේ තේරුම තමයි ධ්‍යාන කියන එක. දැන් මම මේ සෙන් මධ්‍යස්ථානයේ හිටියා. එතකොට ඒක දිනචරියාව තමයි දැසන අවදි වෙන්නේ. දැසන අවදි වෙනකොට මගේ ජීවිතේ අවස්ථාවක් තමයි දැක්වර අපි පොත්වල තියෙන කුම්භ ഘോഷල් කියලා වචන. කුම්භ ഘോഷ කියන්නේ අවදි කරන්නේ නැතරේ අවදි කරන්නේ. ඒකම මේ සෙන් මධ්‍යස්ථානයේ කවුරු හරි කෙනෙක් දෙපහ මාරට බෙල් එකක් ගන්නවා. විනාඩි 5ක් විතර මතේටම බෙල් එක නාද කරගෙන යනවා. සීනු නාද කරගෙන යනවා. තමයි අපි අවදි වෙන්නේ. අවදි වෙලා මූණකට හොද ඉස්තිලා ඉතල තියෙනවා සෙන්ඩෝ කියන භාවනා ශාලාව. හරි හතර ශාලාවක් තුන් පැත්තේ ජනෙල් ඉදිරි දාලා ඉරවෙලි දාලා තියෙනවා. එක පැත්තකින් තමයි ප්‍රවේශ වෙන්නේ. ඉතින් 6:55ට හරියටම ලෝහ කැටියකට නාද කරනවා. ඒ නාද කරනකොට සීල් දනාම යනවා. සෙන්ඩෝ ඇතුළට ගිහිල්ලා ඉඳගෙන තමයි භාවනා. සෙන්ඩෝ ඇතුළට ගිහින් පිළිවෙලට අපි පාවහන් ගලවල කියලා එතන තියෙන සමාධි ප්‍රතිමාවක්. සමාධි ප්‍රතිමාවක සිල්දනම අධික්‍රමණය. අපෝට අරගෙන කොන්දේ හොඳට පාත් වෙලා নমස්කාර කරනවා. ඒකට සිල්දනම නැගිටලා ඉස්සෙල්ලාම සුවඳ පුරක් ගල්වන චාරිත්‍රයේ එක්කෙනෙක් සුවඳ පුර අත්තු කරගෙන ඉන්නවා. ප්‍රතිමාව ඉස්සරහ බුදු ප්‍රතිමාව ඉස්සරහ තව එක්කෙනෙක් ඇවිල්ලා එයාට নমස්කාර කරනවා. එතන මේ විදිහට සුවඳ පුර මේ පිළිවෙලින් කරගෙන එතන කියලා බුදු ප්‍රතිමාවක වන්දනා කරලා ඉතින් ආවාද වලට පස්සේ සජ්ජායනාවක් කරනවා. ඒක එතකොට බිරවා පොඩි බිරවාදනෙකේ සජ්ජායනාව කරනවා. ඔකට ඒ සජ්ජායනාව මම
වෙනවා ශබ්ද 33කින්. ඒක අර මුල් ටික මම කියන්නම්. ඒක කිව්වම විදියට සිංහල Sigu sini gano bo su do bo si kan do bon no mo jin si gan dan ho mo mon mo ryo si gan gaku butsu Dumo Joshi Ganjo. මේ විදිහට මේ සද්දායනාව. ඊටසේ පොඩි වාදන භාණ්ඩයක් තියෙනවා. ඒ වාදන භාණ්ඩය තමයි සියලු දෙනාම නමස්කාර කරලා තමන් ඉඳගන්න ආස්තර. ඒකට මේ ඉඳගන්න බිම ඉඳ ගන්න පුළුවන්. ඒකට පොට්ට තියෙනවා. අපහසු අයට තව ආස්තරන බංකුව වගේ තියෙනවා. ඒ තවත් අපහසු නම් පුටු හරි ගැසලා පුටුවර ඉඳගෙන භාවනා කරන්න පුළුවන්. ඒකට මේ භාවනාව ඉඳගෙන කරන භාවනාව වශයෙන් කියනවා. මේ ක්‍රමවේදයේදී අනුගමනය කරන්නේ අපි හුස්මට අවධානය යොමු කරනවා. ඒකට එක කර්මඨානක් තමයි අපි හුස්ම ගණන් කරන එක. 10 ඉඳන් 1ට. ගන්න හුස්ම ගන්න ඉඳලා පිට කරන හුස්ම ගණන්. දෙවෙනි කර්මඨාන තමයි අපේ මේ හුස්ම වැඩෙන තැන දිහා අවධානය යොමු කරනවා. හුස්ම වැඩෙන තැනදී. එතකොට ඉන්න ඉරියව්ව තමයි මේ විදිහට අද්දක තියාගන්නවා. තියාගන්න කියන්නේ ඒ කියලා කියන හරාප්. එතනට පල්ලෙන. ඉතලා ඔය විදිහට හුස්ම ගන්න කරගෙන හරි අවධානය යොමු කරන්නේ. ඒක තමයි කියන කමට. තවත් කමටහන් තියෙනවා. ඒකට මේ මාස්ටර් කෙනෙක් කමටහන් දෙන්නේ. ඒකට ඒක පුද්ගලයා අනුව ඒ පුද්ගලයාට උන කමටහන් දෙනවා. ඒ කමටහන් වලට කියන වචනයක් විසින් ධර්මයේ ක්වාන් කියලා. ක්වාන්. මේ විදිහට විනාඩි 20ක වගේ කාලයක් තමයි ඊපස්සේ නැවත සීලවත් නාද කරපුවාම සීල් දනාම නැගිටලා ඉලිමහනේ මම කර සබහාදහමට ඉලිමහන කියන ඉලිමහනේ ඉන්නවා විනාඩි 5ක්. පහකට නැවත බෙල් එකක් වාගෙන ඒකට නැවත ශාලාවට තව විනාඩි 20ක් ඒ කමතහන වඩන කරා. එතකොට උදෑසන තව සත්‍යයනාවන් කිව්වා පොඩ මම කිව්වා සත්‍යයනා කිව්වා කරනවා. ඒක විශේෂම කර්මීය සත්‍යයනා කරන එක තවත් ප්‍රඥා පාරමිතා හෘදේ සූත්‍ර සත්‍යයනා කරන එක සිද්ධ කරනවා. දැන් මේ භාවනාවෙන් වාදනය කරලා නිමග්න වුණාම උදෑසන කේපාන කියනවා ආහාරය. ආහාර ගන්නකොට සීදනාම පිළිවෙලට ආහාර ගන්න ශාලාවයි. මේ සොලේටි පන්දා සහ මල් ලස්සන මල් වාස්තුවේ තියෙනවා. ඉතින් පළවෙනි යන්නේ එක්කන ඒකපත් කරලා අනිත් පැයට මම ආචාර කරන අනිත් පැයට ආචාර කරලා මේකට එකවක් කරගෙන මැද තියෙන මිදුලක් ලොකු ගහක් වතුර පාරක් මල් වල මාළු ඒක උඩ මේ නිස්කලංකව මේක රස විඳින්න කරන එක ඒ උදේ ආහාරය ඊට පස්සේ අංගයක් තමයි දර්ශන ආහාරය වුණා ඒක නම් කරන සමෝ කියලා සමෝ
සමු කියලා කියන්නේ පැය එකහමාරක විතර තියෙනවා සේවාවක් කරනවා වැඩක් කරන්නේ. ප්‍රසෙන් ගාඩන් එක පිරිසිදු කරන එක, කාමර පිරිසිදු කරන එක, අපිපතිගාන එක, ආහාර පිළිවෙලට කුසීත උදව් කරන එක, මේ වගේ වැඩක්. ඒකට කියනවා සමූහ කියලා. ඒකෙනුත් කරන්නේ කොහොම සිහියේ තමන් එක්ක කොහොමද වැඩක් කරන්නේ. ඊට පස්සේ නැවත ධෛර්යයක් තියෙනවා භාවනාවක්. ඒ භාවනාවට ඉස්සෙල්ලා දැන් අපි පැයක් සීල කළා. ඊට පස්සේ තව පැයක විතර කාල සීමාවක් තියෙනවා පුස්තකාලයක්. ඒක පුස්තකාලේ පොත් බලන්න පුළුවන්. තමන්ගේ වැඩ කටයුතු කරන්න පුළුවන්. ඊට පස්සේ භාවනාවට පස්සේ දිවා ආහාරය ගන්න කියලා උපදෙස්. දිවා ආහාරයට පසුව නැවත අපිට තියෙනවා මේ පරිසරය ඇවිදින්න පුළුවන්, පොත්පත් බලන්න පුළුවන්, කියවන්න පුළුවන්. මොහොන් නිශ්ශබ්දව ඉන්නකට වඩා උපදෙස් දෙන්නේ. අවසර ඒ පානයක් තියෙනවා. ඒකට මෙහි සාමාන්‍යයෙන් ඒ කාලසටහන ඇතුළේ තියෙනවා පොත්පත් කියවන, වාර්තා වැඩසටහන් බලන්න කියන එක. ඊට පස්සේ සත්ගායනාවන් මේ විදිහට තියෙනවා මේ ඒසෙන් කාලසටහන ඇතුළේ. ඒතරේ විශේෂයෙන් මිනිසසෙන් කියලා කියනවා. මිනිසසෙන් වලදී වැඩිපුර වෙලාවක් ඉඳගෙන කරන භාවනාවට එතෙන්දි තැන දෙනවා. ඉඳගෙන කරන භාවනාව. තව එතකොට අර ඔකට පැය 5ක් විතර ඉඳගෙන කරන භාවනාව සම්බන්ධ වැඩසටහන් තියෙනවා සසෙන් කියලා. ඒවට අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේකේ මූලිකවම බලාපොරොත්තු වෙන්නේ අපේ සිහිය පිහිටවන එක. ඒ වගේම අපේ මනස හඳුනාගෙන මේ අරමුණට කොට මනස හඳුනාගෙන අපි ඒ මනසෙන් ප්‍රයෝජන ගන්න විදිහට සකස් කරගන්න. ඒක විශේෂයෙන්ම සවස්වරේ සත්ගායනාවන් තියෙනවා. ඒ විශේෂයෙන්ම මහායාන සූත්‍රයේදී සත්ගායනා කිරීම කරනවා. ඒකට විවිධ භාණ්ඩ ටිකක් අපි කියන්නේ රබන් වගේ, ඒ වගේ සීනි සත්ගායනාවට උපකරණයක් පාවිච්චි කරන යාලා බෙරියක් වගේ වගේ දීවි හදපු. ඒ වාදනය කරන ගමන් තමයි මේ ප්‍රඥා පාරමිතා සරදී සූත්‍රය වැනි දේවල් සත්‍යයනා කරා. ඊට අමතරව මෙහිදී කරණීයමෙත් සූත්‍රය පදනම් කරගෙන දේශන සිද්ධ කරනවා. එතකොට ඒකෙදි බලාපොරොත්තු වෙන පුද්ගලයා තුළ කරුණාව සහ මෛත්‍රියත් ප්‍රඥාවත් දියුණු කරන එක තමයි මේකේ මූලික වශයෙන් බලාපොරොත්තු. මේක මම දැක්ක අපූර්වත්වය තමයි හින්දු පරිසරයක විතුණු පූජක මන්ලා බෞද්ධ භාවනා ක්‍රම දියුණු කරනවා. ඉතින් තියෙන අර සමාධි පිළිමේ පිටපස තියෙන්නේ කුරුසයක්. සමාධි පිළිම අධිකමාරක් විතරයි. ඒ පිටපස අධිගත විතර කුරුසයක් පිටවලා තියෙනවා. ඉතින් මෙහි ඊළඟ තමයි අපිට දක්ෂිණ ඉන්දියානු ආහාර, නිර්මාණිත ආහාර තමයි ලැබෙන්නේ. ඒ භුක්ති විඳින ගමන් මේ වැඩ කටයුතු නැත්නම් මේ කුණු අපට කරන්න තමයි උපදෙස් දීලා මේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් මේ අතරතුර යෝග ආසන අපිට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය වටපිටාව තියෙනවා.
ඒ වස්තුතාවය යෝගාසන කාණියම ඒ අවස්ථාවක් තියෙනවා. මේ පුස්තකාලේ අපිට අදාළ පොත්පත් තරම් ඒවා කියවන්න ඒ පහසුකම සැලකිය යුතු හොඳ පුස්තකාලයක් මේ කියලා කියනවා. ඉතින් ඇත්තටම මේක මම කියන්නේ අර proper thinking නිවැරදි මනස මෙහෙවන්න හොඳ ක්‍රමයක් ඒ බෞද්ධ ඒ සම්ප්‍රදාය ඇතුලේ ගොඩනැගිලා මූල ධර්මයකට ජපානයේ පරිසරයේ ජපාන් අයගේ ශරීර ස්වභාවය බලපෑම ගොඩනැගිලා සංවර්ධනය වෙලා තියෙන ඉතා හොඳ දැනුම් පත්‍රයක් තමයි ශ්‍රෙන් ධර්මය කියලා කියන්නේ. පොඩි කෙටි හඳුන්වීමක් කරේ මේ මධ්‍යස්ථාන සහ ඒ ක්‍රමවේදය මෙන්න මේ ආකාරයි තියෙන්නේ. ඉතින් මම මේ වෙනකොට වැඩසටහන හය වතාවක් ගිහිල්ලා ඒ වැඩසටහන වලට සම්බන්ධ වෙලා තියෙනවා. මම කැමති මේ පිළිබඳව මොනවා හරි අපේ ඉන්න මේ කල්යාණ මිත්‍රවරු විමසනවා නම් ඒ ගැන කතා බහක් කරන්න මම කැමතියි. මම මේ පිළිබඳ ලිපි කීපයක් ලියලා තියෙන විසෙන් ධර්මය සහ ඒ පුහුණුව ප්‍රායෝගික පුහුණුව පිළිබඳව. ඉතින් මම හිතනවා අපි විශේෂයෙන් ඉගෙන ගන්න දුවදරුවන්ට චිත්‍ර හරහා පුළුවන් නම් අපේ මනස ක්‍රියාත්මක වන ආකාරය ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට මෙන්න මේ රූප දෙලහරහා කියලා දෙන්න පුළුවන් නම් මම හිතනවා හරි වටින ක්‍රමයක් වෙයි කියලා අපට ප්‍රගුණ කරන. හොඳයි මේ පිළිබඳ යමක් කතා බහ කරන්න මම අපේ කල්යාණ මිත්‍රවරුන්ට ආරාධනා කරනවා. දැන් ඔබතුමාලට සාධර්මත් අදහස් ඉදිරිපත් කිරීමක් හෝ විමසීමක් කරන්න අවශ්‍ය නම් ඒට ගන්න පුළුවන්. තාම දීර්ඝ ඒ වගේම පසුබිම් විස්තර ජීවිතයේදී යෝගී ජීවිතයකට අත්‍යවශ්‍ය වටික ව්‍යුහයක් කියන අපිට කහ ගන්න පුළුවන් වෙයි. මෙහි යම් කාරණා පිළිබඳව ඔබ හැම දිනකට යම් ආකාරයක තවදුරටත් අවබෝධ කර ගැනීමට අවශ්‍යයි කියලා හිතනවා නම් ඒ සඳහා අවස්ථාවද සලසා ගන්න පුළුවන්කම තියෙනවා. යෝගිතුමනි මීට අමතරව අපට ඉදිරි සතිවලදී සිදුවන යෝග වැඩසටහනේ සිදුවන යම් විනාශවීම් පිළිබඳවත් ඔබතුමන්ට පුළුවන්කම තියෙනවා නම් අපේ බහුතුන් දැනුම් මත්කරන්ට එයත් අපට ඉදිරියේ ඵලදායී වෙයි කියලා හිතනවා. ඔබතුමන්ගේ සංචාරය සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් එකම කොහොමද අපි කටයුතු ඉදිරියේදී සැලසුම් කරන්න කියලා. මොකද මේ වැඩසටහන අත්‍යවශ්‍යම වැඩසටහනක් තියෙන බව අපට පේනවා බොහෝ දෙනාගේ විමසීම් අනුව. ඒ නිසා ඒ වෙනුවට අප සාකච්ඡා කරපු යම් කාරණා ගණනාවක සමාලෝචනයකුත් අනෙක් බවතුන්ගේ ප්‍රශ්න සඳහා අවස්ථාව සලසා ගැනීමට ඊට තමයින් අපට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඔබතුමන්ට ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා. සම්බන්ධ ඇති කර පොඩි පැහැදිලිව කරන්න.
ඔව් අපි එතකොට ඉදිරි සති කිහිපය තුළ වැඩසටහන අපි අඛණ්ඩව සිදු කරගෙන යනවා. ඒකි විශේෂයෙන්ම මේ යෝගවල අපි කතා බහ නොකරපු මාතෘකා ටිකක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි කරන ලඝු සංකර ප්‍රක්ෂාලන කියලා. ඒ වගේම තව එක මාතෘකාවක් මේ අෂ්ටාංග යෝග පිළිබඳව ඉන්දියාවේ හිටපු මේ ක්‍රිෂ්ණමාචාර්ය කියන ආචාර්යතුමා තමයි ඒක දායාද කරේ. එයාට ප්‍රායෝගිකව කරන්න තියෙන අභ්‍යාසය අපි ඒ පිළිබඳව ඉදිරි සති කිහිපයක කතා බහ කරනවා. ඒත් එක්කම විශේෂයෙන්ම මේ චිකිත්සීය පාවිච්චි කරපු අත්දැකීම් ටිකක් අපේ වෛද්‍යවරු කීප දෙනෙක් එක්ක සම්බන්ධ කරගෙන අපි ඉදිරි සති කිහිපය තුළ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලු දෙනාට පුළුවන් සම්බන්ධ වෙලා දායකත්වය දෙමින් මේ වඩාත් පෝෂණය කරන ගමන් මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න. ඔබතුමන්ගේ සහභාගීත්වයේ යම් වෙනසක් වෙනවා නම් ඒ තත්ත්වය පිළිබඳව ඔව් බොහෝට අපිට සම්බන්ධ වෙන්න අපහසුතාවයක් වෙනවා. ඒ නිසා අපි ඒ විදිහට සැලසුමක් සකස් කරා. ඉදිරි වැඩසටහන් කීපයක් ඒ විදිහට අඛණ්ඩව කරගෙන යන්න. ඒකට සම්බන්ධ වෙලා වැඩි කරගෙන යමු. කොහොමද? අපේ විශේෂඥ වෛද්‍ය සේනාරත්න මැතිතුමාට යම් අදහස් ඇති මේ පිළිබඳව ඉදිරිපත් කරන්නට හෝ විමසා දැන ගැනීමට ඒට අවස්ථාව සලසා ගන්න පුළුවන් මේ අවස්ථාවේ. අනෙක් බවතුන්ටත් ඒ ප්‍රයෝජනෙ තියෙන ඔබතුමන් විමසන බොහෝ කරුණු සම්බන්ධයෙන් ඒ නිසා ඊට අවස්ථාව සලසා දෙන ගන්න කියලා ආරාධනා කරනවා. සේනාරත්න මැතිතුමා සම්බන්ධ වෙලා ඉන්නව නේද? ඔව් සම්බන්ධ වෙලා ඉන්නවා. නෑ එතුමාගේ දේශනය අහගෙන ඉඳියා මගේ හිතට නැගුණේ අපිට මේ ශ්‍රී ලංකාවේ එවැනි ආයතනයක් තාම වෙහුනේ නැති අය කියලා. යෝග හා සම්බන්ධ යෝග සමග බොහොම ඉහළ මට්ටමේ අභ්‍යාස සමග යෝග භාවනා එතුමාලා විග්‍රහ කරපු ආයතනයක් වගේ යම් කිසි ක්‍රමානුකූල පිළිවෙතකට යන ආයතනයක් ලංකාවේ තාම බෙවුනේ නැති ඇයි කියන ප්‍රශ්නේ තමයි ගොළුට ආවේ. මම ඇත්තට මේක සියලු දෙනාටම යොමු කරනවා. ඇත්තටම මේ එහෙම මධ්‍යස්ථාන ආරම්භ කරලා තිබිලා තියෙනවා ලංකාවේ. නමුත් මේ විශේෂයෙන්ම ස්වාමි ශිවානන්දගේ එක ගෝලෙක් ලංකාවට තුමා එවනවා. ඇවිල්ලා තුමා ඔය 70 දශකවල මේ 60 දශකේ ලංකාවට එනවා. ඇවිල්ලා මේ ආශ්‍රමයක් හදනවා. නමුත් ඒ ආශ්‍රමය 83 අවුරුද්දට පෙර මේ ආශ්‍රමයේ කලකෝලහල ජූඩි ඒක ඇත්තටම මේ ආශ්‍රමයේ ගිනි තියෙනවා. ගිනි තිබ්බට පස්සේ තුමා ලංකාව හැර යනවා. ගිහිල්ලා ඇමරිකාවේ ඊට පස්සේ ඉන්දිගාල් යෝග කියලා තුමා ස්ථාපිත කරනවා. ඉතින් අපිට ඒ තිබුණු අවස්ථා ඇත්තටම මග ඇරුණා. ඉතින් එහෙම ප්‍රශ්නයක් අපිට ඇත්තටම වෙලා තියෙනවා. මම කැමති අපි මෙතෙක් කතා කරපු ඒවා සහ ඉදිරි පහුගිය වැඩසටහන් සහ අද කතා කරපු කාරණා පිළිබඳ ඔබේ අදහස් යෝජනා යමක් තියෙනවා ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා.
යෝගිතුමනි මේ ඔව්. අපේ සමාජයේ හැම කෙනෙකුටම ප්‍රායෝගිකව ඒ දිනදා ජීවිතයේ භාවිතා කළ හැකි යෝග භාවනා සහ යෝග ආසන ඒ ප්‍රායෝගිකව වරින් වර ටිකක් පෙන්වන හොඳයි කියලා හිතෙනවා කාටත් අනුගමනය කරන්න පුළුවන් ආසන ටික. එදිනදා ජීවිතයේතර අපේ මේ ආසන ආරම්භන අයට තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙයි තමන්ගේ මානසික සහ ආධ්‍යාත්මික ශාරීරික සෞඛ්‍යය දියුණු කරගන්න. ඔව් හොඳයි. අපි ඇත්තටම මෙහිම ඉදිරියේදී එහෙම අභ්‍යාස ටිකක් ඉදිරිපත් කරන්නම්. ඔව්. අප පහුගිය වැඩසටහන කීපයක් ඉදිරිපත් කළා. අපි ඉදිරි වැඩසටහන් කීපෙ එහෙම සැලසුම් කරලා තිනවා. අපි ටික ඒ විදිහට ක්‍රියාත්මක කරමු. දැන් මීට සති කීපයකට කලින් ඔබතුමාලා ප්‍රායෝගිකව ඉදිරිපත් කරපු වජ්‍රාසන යෝග ආසන 16ක් විග්‍රහ කළා. ඒකත් හරි වටිනවා. ඒක නැවත වරක් කරන්න පුළුවන් නම් ඒක හරි බොහොම වටිනවා. එදා ඒ කරන ආකාරයේ ඒ ගුණ ඒවත් එක්කම නැවත වරක් කරන්න පුළුවන් නම් ඉතාම වටිනවා. ඔව් අපි ඒ ටික කරමු. සූර්ය නමස්කාරය තව වතාවක් මේ සරලව. ඔව් එදා ඒ හරි මේ තාක්ෂණික දෝෂයක් තිබුණා. එදා එක්ස්ප්ලেইন කරන ඒවා හරියට පැහැදිලි වුණේ නැහැ. අපි ටික බලලා නැවත මේ ප්‍රියන්මත්තුමා මට පොඩි දැනුම් දීමක් කරන්න අපිට ටික අපහැදිලි නම් අපි නැවත කරමු. නැත්නම් අපි YouTube channel එකට අපි ඒ ටික එකතු කරන්නත් පුළුවන් මම හිතන්නේ ඉදිරියේදී. ඒ සම්බන්ධයෙන් ඉක්මනට ක්‍රියාමාර්ගයක් ගනිමු අපි. ප්‍රියන්ත මහත්තයා එදා එක්ස්ප්ලেইන් කරපු එක පැහැදිලි වුණේ නැහැ. මොකද තාක්ෂණික දෝෂයක් තිබුණා එදා. අපි ඒක පොඩ්ඩක් බලලා වීඩියෝ එකක් කරමු. කොළ ටිකක් සුද්ධ කරලා තිබ්බම. තවත් විමසිය යුතු යමක් තියෙනවා නම් ඊට අවස්ථාව සලසලා ගන්න පුළුවන්. තව වෙලාවක් ඉතිව තියෙනවා අපිට තාම වෙලාව ලංකාව වෙලාවෙන් 9යි. තරක් හොයන්න කියනවා. ඒ හින්දා අපිට තව පොඩි කාලයක් තියෙනවා අපේ සාකච්ඡා භාව පවත්වාගෙන යන්නට. ඒ නිසා යම් විමසිය යුතු යමක් තියෙනවා නම් ඊට අවස්ථාව සලසා ගන්න කියලා ආරාධනා කරනවා. යෝගීතුමනි දැන් ප්‍රාණායාම අභ්‍යාස දිගටම කරන කෙනෙකුට දැන් වෘද්ධ ශරීර දිගටම ප්‍රාණායාම කරගෙන යද්දී ඒ අයගේ මේ හෘද ස්පන්දන වාරවල යම් කිසි වෙනසක් වෙනවද? අඩුවීමක් හෝ? ඔව් ඒක ඇත්තටම මේ ඒ පිළිබඳ පරීක්ෂණ ගොඩක් කරලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තාම ඔය ලාමවරු සම්බන්ධ කරගෙන මේ පරීක්ෂණ සහ මේ විශේෂයෙන්ම එක පුද්ගලෙක් මේ ස්වාමි රාමා කියලා එතුමා හැම මේ ගැඹුරින් මේ ප්‍රාණායාම අභ්‍යාස ගැඹුරු මට්ටමින් කරලා එහෙම හෘදේ යම් වෙනස්කම් වෙන විදිහේ මට්ටමටම කරලා තියෙනවා. ඒක සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ ප්‍රාණායාම අභ්‍යාස ප්‍රගුණ කිරීමෙනුත් සෑහෙන නිරෝගී හෘදයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක විශේෂයෙන්ම සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුට නිර්දේශ කරලා තියෙන නාඩි ශෝධන ප්‍රාණායාම තමයි වඩා වැදගත්. ඊට අමතරව බ්‍රාහ්මාරි ප්‍රාණායාම ආසනවල ගොඩක් වෙලාවට කපාලභාති කියන ප්‍රාණායාම පාවිච්චි කරනවා. ඒකට ශෝධන කර්මයක් විදිහට වාස්තික කියන ප්‍රාණායාම අභ්‍යාස ක්‍රමයක් පාවිච්චි කරනවා.
ඒතොට බ්‍රාහ්මහාරි ප්‍රාණයාම පුරුදු පුහුණු කිරීමෙන් අපේ ශාරීරික ලිහිල්තාවය ගොඩාක් වර්ධනය කරගන්න තියාගන්න හොඳ මට්ටමක තියාගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මේක ඉගෙන ගන්න පාඩම් කරන අයට ගොඩාක් හොඳ ක්‍රමවේදයක්. ඒ වගේම නාඩි ශෝධන ප්‍රාණයාම වඩා හොඳයි අපේ තියෙන වාපි වඩා තියෙන සත්‍යයන් ටික සම මට්ටමකට තබා ගන්න. ඒකට මානසිකව ගත්තාම අපේ රාජසික තාමසික සිතුවිලි නෑ. ඒක මනාව කළමනාකරණය කරගන්න ඔය නාඩි ශෝධන ප්‍රාණයාම ඉතා වැදගත් වෙන ප්‍රාණයාම අභ්‍යාසයක්. ඒ වගේම මේ කපාලභාති ප්‍රාණයාම වැදගත් වෙනවා ප්‍රභාමත් භාවය ඇති කරගන්න. එතකොට ඒ කම්මැලිකම එවැනි දේවල් ටික දුරු කරගන්න. ඒ වාස්තික කියන ප්‍රාණයාම ශ්වසන පද්ධති පවිත්‍ර කිරීමට ඉතා වැදගත් වෙනවා. ඒක ක්‍රමානුකූලව යම් කෙනෙක් ඒ නාඩි ශෝධන බ්‍රාහ්මහාරි කපාලභාති ක්‍රමානුකූලව පුරුදු කරනවා නම් ඒ නියමිත මාත්‍රාවන්ට ඒකේ ප්‍රයෝජන අපට අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. තවත් යමක් විමසන්න තියෙනවා නම් ඊට අවස්ථාව සලසා ගන්න. කවුරු හරි මං හිතන්නේ යොමු කරලා තියෙනවා මේ අද වැඩසටහන රෙකෝඩින් එක දාන්න පුළුවන් කියලා. අපි ඉදිරියේදී මං හිතන්නේ ටික අපි ඒ විදිහට අපේ YouTube channel එකට යොමු කිරීම සිදු කරනවා. මම ඒක එතුමට පෞද්ගලිකවත් යව්වා ඒවා යොදන බව. අර එකටම පවත්වාගෙන යන හින්දා සංස්කරණය කළා YouTube එකට දැමීමේ පොඩි ප්‍රමාදයක් වෙලා තියෙනවා. අර ඒක ඊට ඉක්මනින් සකස් කරගන්න බලාපොරොත්තු වෙමින් සකස් කරගෙන යනවා මේ දිනවල. පොඩි ප්‍රමාදයක් තිබුණා සියලුම වැඩසටහන් YouTube එකට ඔළුවට කිරීමේ කටයුත්ත අපි කරනවා. ඒවා සියලු දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපට ඔබතුමන්ලගේ WhatsApp අංකයම ලබා නොදී ඉන්න බවතුන් ඉන්නවා නම් එයාට පුළුවන් අපේ chat එකට යොදන්න. එතකොට අපට ඉදිරි වැඩසටහන් පිළිබඳව දැනුම්වත් කිරීමේ කාර්යය කිරීමේ පහසුවක් තියෙනවා. ඒ ගැන හිතා බලන්න කියලා විශේෂයෙන් මේ අවස්ථාවේදී ආරාධනා කර සිටිනවා. අපට දැනෙන්නේ විශේෂ ප්‍රශ්නයක් නොනැගෙන බවයි. ඒ නිසා අදට වැඩසටහන නිමා කිරීමේ ඊට ප්‍රස්තාවක් තිබෙන බව තමයි පෙනෙන්නේ. අපේ යෝගිතුමාන් විසින් තවදුරටත් අවධාරණය කළ යම් කාරණාවන් තිබෙනවා නම් ඊට ප්‍රස්තාව සලසාගෙන අද අපි අපේ වැඩසටහන නිමාවට පත් කරමු. විශේෂයෙන් එතුමන් ඉදිරිපත් කරන සෝද සත්‍යයනාවකින් අනතුරුනේ අපි හැම විටම වැඩසටහන නිමාවට පත් කරන්නේ. එහෙමනම් ඒ සඳහා අවස්ථාව තියෙනවා. ඒ වගේම අප දැනගත යුතු යම් කාරණාවන් තියෙනවා නම් ඔබතුමන් විසින් තවදුරටත් අවබෝධ කර දෙන්න අවසන් අවස්ථාව යොදා ගන්න කියලා ඉතින් ගෞරවයෙන් ආරාධනා කරමු. ඔව් අපි ඇත්තටම මේ
මේ යෝග ශාස්ත්‍රය සම්බන්ධයෙන් ගත්තාම ඒක අර සාධන ඒ දිනමකවානු කාල ඍතු ඒ අනුව බෙදලා තියෙනවා. ඉතින් මේ එළඹෙන මාර්තු මාසේ පළවෙනිදා ශිවරාත්‍රි දිනය තියෙනවා. ඒකටත් එක්කම නවරාත්‍රියේ සාධනාවන් යෝග ශාස්ත්‍රය ආසනවල යෝගීවරු ස්වාමීවරු පුරුදු පුහුණු කරනවා. ඉතින් පහුගිය කාල සීමාවෙදි පැවති ලෝක වසංගත තත්ත්වය නිසා අපට ඒකට සක්‍රිය සහභාගී වෙන්න බැරි වුණා. නැත්නම් පහුගිය කාල සීමාවෙන් මම මේ වැඩ කටයුතු සම්බන්ධයෙන් මෙවර ඒ සාධන සහ ඒ කටයුතු සඳහා මට ආරාධනා කරලා තියෙනවා විහාරයේ ආශ්‍රම සහ මගේ හිත මිත්‍ර ස්වාමීවරු සහ ඒ අය. ඉතින් මම ටික කාලයකට මේ සාධනාවන් ප්‍රගුණ කිරීම සඳහා යනවා. විශේෂයෙන් ශිවරාත්‍රි දිනයක් මුල් කරගෙන සාධනාවන් සඳහා. එතකොට අපිට මේ තාක්ෂණික පහසුකම් නොමැති හින්දා අපි මේ වැඩසටහන මේ අපි පුහුණු වෙච්ච කීප දෙනෙක් ඉදිරියට කරගෙන යනවා. එතකොට මම අපි මේ සියලු දෙනාගෙන් ඉල්ලා හිටිනවා අපේ ඒ ආධ්‍යාත්මික ජීවිතයට අදාළ සාධනාවන් අපි කතා බහ කරා. දැන් අද අපේ යෝග වැඩසටහන 15 වෙනි වැඩසටහන අපි අද දවසේ කතා බහ කරේ. අදත් මම වෙනම මාතෘකාවක් අපි ගත්තේ. ඉතින් මේ යෝග ශාස්ත්‍රයේ තියෙන යම් යම් කාරණා අපි කතා බහ කරා. පොත්පත් ගැන කිව්වා, අභ්‍යාස ක්‍රම ගැන කිව්වා. ඉතින් මම හිතනවා අපි ඒවා අපේ ජීවිතේට එකතු කරගන්න ඕන වඩා හොඳයි යහපත් ගොඩක් ඵල ප්‍රයෝජන තියෙනවා කියලා. ඉතින් අපේ සියලුම මෙතන සම්බන්ධ වෙලා ඉන්න කල්යාණ මිත්‍රතුන්ගෙන් මම ඉල්ලා හිටිනවා ඔබේ ජීවිතේට හරියට හුදකලාව ඉඳලා අද අපි කතා කරලා වගේ මේ මනස හඳුනාගෙන ඒ ප්‍රයෝජනයක් ගන්න. ඒ වගේම ඒ ගන්න ප්‍රයෝජන ඊට පස්සේ අපිට පුළුවන් තව කෙනෙකුට ඒක දෙන්න දායාද කරන්න කියලා දෙන්න. ඉතින් මම ඒ ඉල්ලීම කරන ගමන් අද දවසේ වැඩ කටයුතු අවසන් කරනවා. ශාන්ති මන්ත්‍රම් සජ්ජායනා කරලා සියලු දෙනාටම නිරෝගීකම, ඒ වගේම ප්‍රතිශක්තිය, ඒ වගේම සුව කිරීමේ හැකියාව ලැබෙන්න කියලා මම මේ මහා මෘත්‍යුංජය මන්ත්‍රය සජ්ජායනා කරන ගමන් සංකල්පයක් විදිහට හිතා ගන්න කියලා මම යෝජනා කරමින් මම ශාන්ති මන්ත්‍රම් සජ්ජායනා කරනවා. सर्वमंगल मांगल्ये शिवे सर्वार्थसाधिके शरण्ये त्र्यंबके गौरी नारायणी नमोस्तुते. ओम त्र्यंबकं यजामहे सुगंधिं पुष्टिवर्धनम् उर्वारुकमिव वन्दनात् मृत्योर्मुक्षीयमामृतात्. ओम त्र्यंबकं यजामहे सुगंधिं पुष्टिवर्धनम् उर्वारुकमिव वन्दनात् मृत्योर्मुक्षीयमामृतात्. ॐ त्र्यम्बकं यजामहे सुगन्धिं पुष्टिवर्धनम् उर्वारुकमिव वन्दनात् मृत्योर्मुक्षीयमामृतात्. ॐ पूर्णमदा पूर्णमिदं पूर्णात् पूर्णमुदच्यते पूर्णस्य पूर्णमादाय पूर्णमेवावशिष्यते. ॐ शान्ति शांति शांति. हरि ओम